අයිවන්ට ප්‍රාර්ථනා කරන පුතේ ඔබ සැමට. ඉතින් අද මේ වීඩියෝ කරන්න සූදානම් වෙලා තියෙන්නේ. මේ වෙනකොට 2027 A level අපේ දරුවන්ගේ පන්ති කාමර තුල මොකද වෙන්නේ? ඒ කියන්නේ අපි මේ දවස්වල මොනවද කරමින් ඉන්නේ කියලා තමයි අපි මේ වීඩියෝ එක කරන්න සූදානම් වෙන්නේ. ඒකෙදි පුතේ ප්‍රධාන වශයෙන්ම කියන්න ඕනේ මේ වෙනකොට ප්‍රධාන පාඩම් මාලා 3ක් අපි 27 දරුවන්ට ඉවර කරලා තියෙනවා. දැන් අපි මේ දවස්වල කරගෙන යනවා මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදයේ ඒ වෙනකොට පුතේ ඒකෙත් ගල්බැමි සහ ඒ කියන මූලික අධීර සියල්ල අවසන් කරලා තියෙන්නේ. මේ වෙනකොට අපි කරගෙන යන්නේ කොන්ක්‍රීට් කොටසේ අවසාන භාගයේ ඉන්නේ. කියන්නේ කොන්ක්‍රීට් සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් සියල්ලම කතා කරලා තියෙනවා. එතකොට ඒත් එක්කම පුතේ මේ කොන්ක්‍රීට් කොටස අවසාන වෙනකොට තියෙනවා ඔයගලන්ට මූලිකව ඔයගලන්ගේ ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ දාලා තිනවා ප්‍රැක්ටිකල් දෙකක්. ඒ දෙක ඒ කියන්නේ අපි ඔකට කියනවා බැහුම් පරීක්ෂාව සහ කුටි පරීක්ෂාව කියලා කියනවා. කියන්නේ බැහුම් පරීක්ෂාවෙන් කරන්නේ මොකද්ද? කොන්ක්‍රීට් සතු වැඩ කිරීමේ හැකියාව නිර්ණය කරනවා. කුටි පරීක්ෂාවෙන් කරන්නේ කොන්ක්‍රීට් එක සම්පූර්ණ ප්‍රත්‍යාබලය කොයිතරම් දරා ගන්න හැකිද කියන එක නිර්ණය කරන එක. ඉතින් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ 27 දරුවන්ගේ කොන්ක්‍රීට් කොටස අවසාන වෙනකොට මේ 11 වෙනිදා කියන්නේ ඉරිදා. ඉතින් අපි එදාටම ඔයගොල්ලන්ගේ ඒ අදාළ ප්‍රැක්ටිකල් දෙක ඒකෙදි පුතේ කුට්ටි පරීක්ෂාව කියන එක නම් අපි එවලේ ඔයාලට කොන්ක්‍රීට් කුට්ටිය හදලා පෙන්නුවට ඒක දිනේ කොන්ක්‍රීට් එක ගල්ලාට පස්සේ ඒක අදාළ ටෙස්ටිං කියන්නේ ඉස්සරහට. නමුත් අපි මේ මුල් අධීරේ කරලා පෙන්නනවා සහ ස්ට්‍රම් ටෙස්ට් එක අනිවාර්යයෙන්ම බැහුම් පරීක්ෂාවේ ඔයාලට කොන්ක්‍රීට් එක කියන්නේ සුදුසු කොන්ක්‍රීට් එක මොකද්ද? නුසුසු වර්ගය මොකක්ද කියන එක සහ හොඳ ප්‍රමිති වර්ගය මොකක්ද කියන එක අපි මේ වෙලාවේ දරුවන් ඉදිරියේ ඔප්පු කර පෙන්නනවා අපි මේ තීරයෙන් කතා කරන දේවල්. ඒ නිසා ඉතින් මම ආරාධනා කරනවා ඔබට තවදුරටත් ඔබ ඉංජිනේරු තාක්ෂණ විද්‍යාවේ පන්ති සම්බන්ධයෙන් සොයා බලමින් ඉන්නවා නම් අපිත් එකතු වෙන්න පුළුවන්. මොකද මම මේක තරයේ කියනවා ඔයාලගේ සියලුම තියරි කොටස් වලට අදාළ වෙච්ච සියලුම ප්‍රැක්ටිකල්ස්. ඒ කියන්නේ තියරි කොටස තියෙන ප්‍රැක්ටිකල්ස්. ඔයාලගේ කියන න්‍යායාත්මක තර්කේ කොහොමද ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නන්නේ කියන එක අපි තරයේ අවබෝධ කරගන්න සූදානම්ෙන් ඉන්නවා. ඉතින් අපි මේ 11 වෙනිදා ඔයගලන්ගේ ඒ කොන්ක්‍රීට් වලට අදාළ වෙන මූලික ප්‍රැක්ටිකල්ස් දෙක අවසන් කරලා බලාපොරොත්තු වෙනවා සහ සිවිල් කොටස තව මාසයක්මාරක් වගේ ඉදිරියට ඇදෙනවා. ඒ ඇදුණාට පස්සේ අපි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔයගලන්ගේ මූලික ස්වයංචලිත තාක්ෂණ විද්‍යාව නැත්තම් අපි කියන බේසික්